රයිට් ජීවිතයට ඉංග්‍රීසි නැත්නම් ඉංග්ලිෂ් for life මගේ අලුත්ම page එකේ ඉංග්ලිෂ් for life අපි කොහොමද එදිනෙදා සාමාන්‍ය විදියට ඉංග්‍රීසි ගැන හිතන්නේ නැතුව ඉංග්‍රීසි කතා කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා යූස් කරනවානේ ෆෝන් එක ඉංග්‍රීසි වර්ඩ් යන්නේ බස් එක බෙඩ් එක රූම් එක හවුස් එක පෙන්සිල් බොක්ස් එක රයිට් පෙන් එක රයිට් මේ බයිසිකල් එක බයික් එක මෙහෙම කාර් එක රයිට් මේ වගේ ඉංග්‍රීසි වර්ඩ්ස් අපි normally යූස් කරනවා ඉංග්‍රීසි කියලා දන්නෙත් නැතුව අපි ඉංග්‍රීසි කියලා හිතන්නේ නැතුව අපේ ඉංග්‍රීසි වර්ඩ්ස් යූස් කරලානේ. එතකොට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ ඔයාගේ ඉස්සරහා යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් එයාගේ ප්‍රශ්නයක් අහන්න ඔයාට පෑනක් තියෙනවද? ඔයාට ෆෝන් එකක් තියෙනවද? ඔයාට කාර් එකක් තියෙනවද? අදින් පස්සේ මෙන්න මේක යූස් කරන්න. මේ ඉංග්‍රීසි කියලා හිතන්නේ නැතුව මුකුත් එහෙම ලොකු දේවල් හිතන්න එපා. ඉංග්‍රීසි කතා කරනවා කියලා හිතන්නත් එපා. ඔයා අදින් පස්සේ ප්‍රශ්නයක් අහන්න ඕන නම් ඔයාට තියෙනවද කියලා අහනවා නම් do you have? වර්ඩ් එක තමයි do you have. do you have වාට තියෙනවද? do you have ඊට පස්සේ තියෙන දේ දාන්න. do you have a phone? ඔයාට ෆෝන් එකක් තියෙනවද? do you have a car? ඔයාට කාර් එකක් තියෙනවද? do you have a bicycle? ඔයාට බයිසිකලයක් තියෙනවද? right? do you have a room? ඔයාට කාමරයක් තියෙනවද? do you have a house? ඔයාට ගෙයක් තියෙනවද? මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේක හිතන්න එපා. ඉංග්‍රීසි කියලා වෙනම හිත ආයි කල්පනා කර කරන්න දෙයක් නැහැ. මේක අපි ඉංග්‍රීසි කියලා හිතන්න ගත්තොත් තමයි අපිට ඉංග්‍රීසි කතා කරන්න බැරි. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අදින් පස්සේ ඔයා do you have කියලා දාලා මේක words එක use කරන්න. එතකොට මේක කටට හුරු වුණාම මේක වැඩේට සෙට් වුණාම ඔයා ඉතින් පස්සේ දිගින් දිගට කතා කරනවා. ඊට පස්සේ words English words ඒ කියන්නේ ඉංග්‍රීසි වලට බය නැති වෙනවා. මුලින්ම බය නැති කරගන්න ඕනේ. හරි එතකොට අන්න එහෙම do you have a phone? do you have a room? do you have a chair? ඔයාට පුටුවක් තියෙනවද? do you have a class? ඔයාට පන්තියක් තියෙනවද? money ඔයාට do you have money? ඔයාට සල්ලි තියෙනවද? right මෙන්න මෙහෙම ප්‍රශ්න අහන ගමන් අපිට මේක ඉතා සරලව ඉගෙන ගන්න පුළුවන්. මම 6 වසරේ ඉඳන් 11 වසර දක්වා සීලුම් පන්ති වලට ක්ලාසස් කරනවා. ඔයාලා නංගල මල්ල එන්න නම් ඇඩ් කරන්න.